එසේ නැනපහන් දල්වනා දයාබර ගුරුමවුනි පියාණනි අවසරයි නම දින්නට ඔබේ පාසෙනහසින් ගරු විදුහල්පතිතුමාගෙන්ද ගුරු මෑණිවරුන්ගෙන් සහ ගුරු පියවරුන්ගෙන්ද ඔබ සියලු දෙනාගෙන්ද මට අවසරයි. ඉතින් ගුරු මෑණිවරුනි පියවරුනි ඔබගේ ගුණකඳ කෙලස කියා නිම කරන්නද පාට සමනනුන් ලෙසට පියඹා යන්නට අපට අර්ථට ලබා දෙන ආදරණීය ගුරුවරුන්ගේ දිනය සමරුණු පිණිස පුංචි කතාවක් ඉදිරිපත් කිරීමටයි මා සූදානම් වන්නේ. වයස අවුරුදු 6 දී දරුවෙක් පාසලට පිවිසූ පසු ඔවුන්ගේ දෙවන මාපියන් වන්නේ ඔබයි. එතෙක් පටන් ගුණ නැන බෙලෙන් පිරිපුන් සම්බර පෞරුෂයකින් හෙබි දරුවෙක් දැනෙන්නේ ඔබේ කැපවීමෙන්. තමා තරුවක් නම් තම සිසුවා සූර්යාස්තේ බබලනු දැකීම ගුරුවරයාගේ එකම අරමුණයි. ඒ උත්තරීතර උතුම් සේවය නිසාම සමාජයේ වන්දනීයත්වයට පාත්‍ර වන එකම වෘත්තිකයා ඔබයි. විවිධතාවලින් යුතු සමබර සමාජ සංස්කෘතියන්ගෙන් ඔබ ළඟට පැමිණෙන අපට ඔබ සැලකන්නේ ඔබගේම දරුවෙකුට හා සමානවයි. සමාන අධ්‍යාපන අවස්ථා සලසා දෙමින් අපේ අනාගතය නිර්මාණය කරන්නට වෙහෙසෙන ඔබ වෙන වෙහෙස කියා නිම කළ නොහැක. දිනන්නට අවසි තැන්වල දිනන්නට යා යුතු මඟ පෙන්වා දෙමින් අපට කටයුතු කරන ලෙස පවසන්නේ ඔබයි ගුරු මෑණියනි පියාණනි. හිරු මුළු ලෝකෙටම ආලෝකය දෙන්නාසේ අපට එළිය දෙන උදාර චින්තනයකින් පිරිපුන්ව සිය සේවය සිදු කරන ඔබට බොහොමත්ම පින්. ඒ උතුම් උත්තරීතර මාර්ගෝපදේශකයා වන ඔබට බොහොමත්ම පින්. ඉතින් ඔබගේ ගුණකඳ එක් දවසකින් මා කෙසේ නිම කරන්නද? අපගේ දිවි ගමනේ සෑම දිනයක්ම ඔබට උපහාරයක්ම වේවා. 33 කෝටියක් දෙවිවරුන්ගේ රැකවරණය ඔබට ලැබේවා.